මාළු කඩේ උලංගම් මාළු මාකට් එක. ඔය ගියා. දෙකින් හැන්ඩි ගගා එනවා මෙතන. පාරක් වෙලා තියෙන්නේ. Good morning. Baby, good morning. මම no entry exit එකෙන් දැම්මේ. අරුතෙන් උදමස්ස. Good morning ළමයි. දැන් වෙලාව පාන්දර කීයද? Turn right onto Springvale Drive. 6:00. Feels like රින එකයි අපි යනවා. අපි මුලින්ම තෙල් ගහන්න ආව ළමයි. තෙල් ටික ගහලා යනවා. අපි යනවාද වාහන 4ක්. අය ඉස්සරහට පොලිමට වාහන ටික අපි. හෙලෝ ළමයි ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අද අරගෙන ආවේ අපේ කැන්බරා වීඩියෝ එකේ part 2 ඒ කියන්නේ අපේ ස්නෝ ට්‍රිප් එකේ අන්තිම දවස. ඉතින් ඔන්න උදේම අපි දැන් මේ යනවා. ඉතින් මෙන්න මෙහෙම හරීම ලස්සනට ෆොග් එක අස්සෙන් තමයි අපි යන්නේ. හරීම ලස්සනයි ළමයි. ලස්සනයි වගේම තමයි. ඉතින් හොඳට බලාගෙන යන්න ඕනේ. අපි දන්නේ නැහැ. ඉතින් අපිට සමහරක් වෙලාවට වාහන පේන්නෙත් නැහැ. ඉතින් ඔන්න ඔහොම ඉතින් අද අපි උදේම යන්න පටන් ගත්තා. ඉතින් අපි 6:00 වගේ තමයි පටන් ගත්තේ යන්න. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ඉතින් අපේ ස්නෝ ට්‍රිප් එකත් එක්කලා ඉන්න කියලා. ඇත්තටම ළමයි මේ ට්‍රිප් එකේ ගොඩාක් සතුටු හිතෙන දෙයක් තමයි මම ඔයාලට ගිය පාර ට්‍රිප් එකෙත් කිව්වා අපි පණ පිටින් ඉන්නවට වඩා මැරිච්ච සතු ගොඩාක් දැක්ක කියලා. ඇත්තටම මේ ට්‍රිප් එකේදී අපි දැක්කෙම නැති තරම් ළමයි. ඒකට ඇත්තටම අපිට හරිම හැපි. Snowy mountains. Frost එක. මට මතකයි ගිය පාරත් එක මේක. මෙන්න මේ හරියට කොයිද කෝල්ස් හරි ඇල්ඩි හරි මේව ගත්තේ කොයිද නවතින්නේ. ඉතින් ඔයාලට මං ගිය අවුරුද්දෙත් කිව්වා. ඉතින් ස්නෝ බලන්න යනකොට අපිට ඊළඟට හම්බෙන සිටි එක තමයි කූමා. ඉතින් කූමා වලින් පස්සේ ඇත්තටම අපිට එහෙම සිටිස් මුකුත් හම්බෙන්නේ නැහැ. ඉතින් අපිත් මුලින්ම අද කූමා වලින් නවත්තලා ඉතින් අපිට වොෂ්රූම් යන්න ඕනේ. ඉතින් ඒවටත් ගිහිල්ලා අපිට තව රෙන්ට් කරන්න තියෙනවා ස්නෝ බෝඩ්. තව වාහනේට ඕනේනේ අර චේන් එහෙම ගන්න. ඉතින් ඒව රෙන්ට් කරන්නත් එක්ක අපි අද මෙතන නැවැත්තුවා. ඉතින් ගිය පාර වගේ නෙමෙයි ළමයි මේ පාර මාරම ක්‍රවුඩ් එක අඩුයි. ඉතින් ඒක ගිය පාර අපිට මේ හරියදී පාක් කරගන්නත් බැරි තරම්. ඉතින් මේ සැරේ එහෙම නැහැ. ඔහො ළමයි අයිස් බැඳිලා. අයිස් බැඳිලා ළමයි වාහනේ. එන්න අපේ එකෙත් බැඳිලා. නෑ. ඔය ගියා. දෙකින්. දෙකින් විතර. ළමයාගේ ළමයට අයිස් වෙන්න. හැන්ඩි ගගා එනවා මෙතන. පාරක් වෙලා තියෙන්නේ. ඇත්තටම ළමයි ඉතින් මට මැක්ඩොනල්ඩ් එකේ කොෆි එක හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ උඩ තියෙනවා සර්විස් ස්ටේෂන්ස්. ඉතින් මම එන් එහෙකට ගිහලා තමයි කොෆි ගත්තේ. ඉතින් මම අක්කලා දෙන්නවත් අදගෙන ගියා කොෆි ගන්න. ඉතින් අපි කොෆිත් අරගෙන ඉතින් අනිත් වැඩත් ඔක්කොම කරගෙන දැන් මේ යනවා. ඉතින් යනකොට ඉතින් ඈතට අපිට ස්නෝ පේනවා. හැබැයි ළමයි අපි නෝට් කරා. ඉතින් අපිට අර ගිය පාර වගේ ඈතට ස්නෝ පේනුනේ නැහැ මේ සැරේ. ඉතින් අපි හිතුවා ඇත්තටම ස්නෝ නැද දන්නෙත් නැහැයි කියලා. අද ස්නෝ කරනවා කියලාත් කියලා තිබ්බයි උනාට. ඉතින් ෂුවර් නැහැනේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට ඊළඟට හම්බෙන සිටි එක තමයි මේක. ඉතින් මෙතන එහෙම රෙන්ට් කරන්න දේවල් ඇත්තටම තියෙනවද කියලා මම දන්නෙත් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට කූම වලින් තමයි හැමෝම රෙන්ට් කරන්නේ. ඉතින් හරිම ලස්සන සිටි එකක් මේකත්. ඉතින් ඒකත් පහු කරගෙන දැන් අපි යනවා. ඉතින් ගිය පාර නම් මට මතක විදිහට අපිට ටිකට් එක ගියේ $25ක් වගේ මට මතක. හරියටම ෂුවර් නැහැ.
ඔයා කැමති කෙනෙක් ඕවර්ටේක් කරන්න no problem. පුතා කියන්න පුතේ හිම වැටලා තියෙන විදිය. අර පැත්තට හිම තියෙනවද? මේ පැත්තේ හිම නැහැ. Because It's the magic. mountain is there, not there. Because it's Don't magic. be silly. It's magic. Okay, thank you පුතේ අර බලන්න. හිම. අන්න හිම. එච්චරයි ළම. ඒ මොනවාද මේ අර පාම් පිටි කිලෝවක් දෙල්ල වගේ ඕක. කියලා වෙන්නන්න. එන්න ළමයි. Shut up, Tata. You get what you get and you don't get upset. අද හිම. හැමතැනම ටික ටික තියෙනවා හිම. It's falling like යා. අද හිම වැටෙනවා කියලා තිබ්බා. until the time. yes of course අද අපි පුතේ ඉන්නවා හවස වෙනකම්. අපිට ප්‍රශ්නයක් නැහැ නේ අද. එහෙනම් අපි රැය වෙනකන් අද ඉන්නවද අපිට ගෙදර යන්න ඕනේ නැහැ නේ. In icy conditions possible, drive carefully කියලා. ඒක තමයි. Kia is updated. He loves you. කියලා සිය. ඔන්න දිනනවා මේ පැත්ත. අන්න හිම. මේක මුදයක් තරම් මොනවද දාන්නේ. දාලා I make it the best. drive mode එක තීම දාමු. පාරේ. ඉන්න කැෆේ එක. අර මම ඉතින් මෙන්න බලන්න මේ. අන්න ඔන්න ජංගම කැෆේ කැෆේ. එක. අන්න බලන්න. බලු බල්ලේ. අඩේක. බල්ලේ කන්නේ. අන්න හිම. හරි පාපිටි හල්ලා වෙයි දැන් දැන්. අයියේ මට පොඩක් සතුටු වෙන්න දෙන්න වයි ඒක දැක්කම. ඉතිලා පුතේ water. හරි. frozen water. Frozen, so we can skate on it. No, not that hard. Where's my අනේ skateboard? සෝයි. Oh, I forgot. You are. Actually, නා පුතේ ගෙනා. did Daddy get my skateboard? නා පුතේ. Did No. he get me one? යා. Yeah! Finally, I get ඉතර skinny! හීතලක් නැහැ හතර තියෙන්නේ. එච්චර හිතල නැද්ද හතර කියන්නේ? අද ඔන්න මුදුන. ඕ නෝ පුතේ අර තව තියෙනවා හින කන්ද? කිලෝමීටර් 6. තව කිලෝමීටර් 6ක් තියෙනවා ළමයි අපිට. right palm pity ටික පෙල්ල වගේ. ඕනේ අර පාම් පිටි හැරිලා ළමයි. මම අරක තමයි හොඳටම කිව්වේ. ඒක කොනිල් පාට දෙක දෙක. And look, there's trees going there. I don't like trees. එළිවර නැහැ නේ අපිට. අනේ ඒක නම් චුට්ට ස්ලෝ කරමුකෝ. අනේ අපි එකට යනකොටනේ ආතල් එක තියෙන්නේ. Why isn't it snowing? අර අනේ නේ දැන් හිම වැටෙන තව යන්නේ මම දන්න දැන් අනිවාර්යෙන් හිම වැටෙනවා අද. Turn I'm right gonna enjoy towards this. Link Road, then Yes, make a of course. U-turn. නෑ නෑ ඉස්සර ආර්තින් ෆ්‍රී ෂටල් බස් අපිට මාර වැඩේ වුණේ ළමයි අපිට පාකින් නෑ කිව්වා ෆුල් කිව්වා දැන් ඉතින් අපි මෙතන පාක් කරලා ෆ්‍රී ෂටල් එක යනවා මම පාක් කරා. හා පෙරිෂවලට එහෙම යන්න කිව්වා බලමු ඉස්සරහට In 300 meters, turn right onto Plum Pine Road. තව කිලෝමීටර් 3ක් තිබ්බ අපිට යන්නනේ ප්‍රාඩේ කියන අපි එනවා ඉතින් මෙතන ඉන්න වෙන්නේ නෑ මෙතන ඉඳලා හරියන්නේ නෑ අපි හරියට යන්නේ මෙහෙරද ගහන්නේ? ඔය ඉස්සර ගම අතර තියෙනවා මේ ළමයි මෙතනත් සෙල්ලම් කරනවා ඉතින් කට්ටිය හැබැයි මෙතන ස්කී නේ මෙතන ස්කී කරන්නේ මෙතන ස්කී කරන්නේ ඒගොල්ලෝ අර ෂෝක් අනේ Please, can I do it? ස්කී කරන්න බෑ අපිට අර මේව එකක් තියෙනවා අනේ මට බෝඩ් එක තියෙනවනේ අම්මා. which board තාත්තා මට බෝඩ් එකක් අරන් දුන්නා. අහුයි ආයුබෝවන්. එන්න අඩඩ. I made it! අතේ මාරි. ඉතින් ළමයි අපි ගිය පාරේ ගියේ ත්‍රෙඩ්බෝ මොකද අපි ත්‍රෙඩ්බෝ ගියේ අපිට කලින්ම පෙරිෂ වහලා කියලා නෝටිස් එක ආවා ඒ හින්දා තමයි ඊට පස්සේ අපි ත්‍රෙඩ්බෝ වලට හරවලා ගියේ. ඉතින් මේ සැරේ එහෙම වුණේ අපි කොහොමද හිතාගෙන ගියේ පෙරිෂ යන්න. මොකද අපිට අද කියන්නේ වෙලාව තියෙනවා. ඉතින් අද අපි ගෙදර යන්නේ නැහනේ. අපි පළවෙනි පාරේ එදාම ගෙදර යන්න ආපු හින්දා අපිට ගොඩක් කාලේ ඉතින් මේ හරිම වටිනවා එදා. ඉතින් අද අවුලක් නැහැ. ඉතින් අපි හිතුවා කොහොමද පෙරිෂ තමයි යන්නේ කියලා. ඉතින් අපි කොහොමද ටිකට් එක අතරගෙන ගොඩක් දුරට එනකොට
යනකොට තමයි කිලෝමීටර් 3ක් වගේ තිත් තමයි එයාලා අපුව නවත්තලා කිව්වා පාකින් මේ ෆුල්. ඉතින් ඒ හින්දා අපිට මෙතනින් නවත්තලා ෆ්‍රී ෂටල් එක ගන්න කියලා. ඉතින් ඔයාලට පේනවල ළමයි ඉතින් පාකින් ෆුල් වෙන එක අහන්නත් දෙයක්ද මාරම සෙනගක් ළමයි මාරම සෙනග. ඉතින් හරිම ලස්සනයි මහරම ලස්සනයි. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක නම් ඉතින් ආපහු නෑ කියලා වැඩක් නෑ. ඉතින් පුදුම ලස්සනයි. ඉතින් ඇත්තටම අතන පාක් කරලා මෙතනට ආවා කියලා එහෙම ඉතින් අවුලකුත් නැහැ. මොකද ඉතින් ෆ්‍රී ෂටල් එක හැම වෙලාවෙම තියෙනවා. ඉතින් මම හිතන්නේ විනාඩි 10න් 10 වගේ තියෙනවා. ඉතින් ඒ හින්දා අවුලක් නැහැ කොහොමත්. අපිට ඉතින් අපේ වැඩ ඔක්කොම ටික ඉවර වෙලා ආපහු ඉතින් එනකොට බස් එක කොහොමත් තියෙනවා. ඉතින් ඔහොම තමයි අපි යනකොටම හිම වැටෙන්නත් පටන් ගත්තා ළමයි. ඉතින් ඒක තමයි අපි ආසම කරපු මේ එක මෙතන. ඉතින් අපිට ඇත්තටම මේක අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක හිම වැටෙන එක. ඉතින් මාරම ලස්සන ළමයි. ඉතින් අපි හැමෝම මාරම එක්සයිටඩ් වෙලා ඉන්නේ ඉතින්. මම හිත. ඔය අල්ලගෙන ඔය දෙකේ. හොඳට අල්ලගන්න. නෑ අපි යන්න ආගන්නේ. ඔය යන්න ආයි රෙඩි? ආයි රෙඩි? හිම වැටෙනවා ළමයි. I don't care. I just love පවුල් කරේ දැන් යනවා වෙන්න. පවුල් කරේ දැන් යනවා වෙන්න. අන්න අර වාහනේ මචං. ඒමි. අනේ පවුල් කරේ. ඔය නැවතුනානේ. හිට්ටා අප්පට හුඩු. හරි 1 2 3 ඔය කොහෙද යන්නේ? රෝන් සයිඩ්. රෝන් සයිඩ්. අනේ කොහෙද ඉන්නේ? තායරානි බා. ඉතින් ඔහොම තමයි අපි ඉතින් එදා දවසම සෙල්ලම් කරා. ඉතින් අපි ස්නෝමෑන් කෙනෙක් හදන්නත් ඉතින් අම්තලේ නෑ. ඉතින් මේ සැරේත් අපි ස්නෝමෑන් කෙනෙක් හැදුවා. මේ සැරේත් ඉතින් අපිට කට්ටියම උදව් කළා ඒ වැඩේට. ඉතින් මේ සැරේ අපේ තව අලුතෙන් ෆැමිලි දෙකක් එකතු වුණා මේ වැඩේට. එක ෆැමිලි එකක් ඉතින් අපේ අයියා කෙනෙක්ගේ යාළු ෆැමිලි එකක්. ඉතින් ඒගොල්ලෝ කැන්බරා වලින් ආවේ. අනිත් අය ඉතින් අපේ වොලොංගොන් කට්ටිය. ඉතින් ඔන්න ඔහම තමයි ළමයි අපි සෙල්ලම් කරේ. අම්මෝ පේන්නෙම නැහැ. දැන් මේ ෆෝන් එකට කැමරා එක ඔන් කරපු නිසා පේනවා මිසක් අපිට නම් ඇත්තටම එහෙම පෙනුනේම නැහැ. මාරම ෂෝක් ළමයි. ඉතින් ඔන්න ඔහම ඉතින් උඩේ ඉඳන් ලිස්සල එනවා. ඉතින් ආෆෝ යනවා. ඔහොම ඉතින් අපි ගොඩාක් වෙලා සෙල්ලම් කරා. ඉතින් ඔච්චර උඩින් නම් ඇත්තටම ඒමි එන්න බයයි. ඉතින් ඒ හින්දා ඒමි ආවේ නැහැ. අපි දෙන්න ඉතින් 3-4 පාරක් ඉතින් ඔය සෙල්ලම කරා. ඉතින් එයා අපි යනවා බලාගෙන ඉතින් එයා හොඳට ඒකට කැක ගහ හිටියා.
ඉතින් ළමයි අතරම ඉතින් අපිට ස්කී කරන්න තේරෙන්නේත් නැහැනේ. ඉතින් ඇත්තටම මේක අපේ ආසාව. ඒ හින්දාම තමයි මෙච්චර දුරක් ඉතින් අපි එන්නේ. ඉතින් ඒ ආපු එකේ මෙහෙමවත් සෙල්ලම් කරන්න නැතුව ගියොත් හරි නෑනේ. ඉතින් ඒ හින්දා උපරිම ප්‍රයෝජන ගත්තා ඉතින් අද ආපු වෙලාවේ. ඉතින් ඇත්තටම අද රෂ් එක නෑ අපිට. මොකද ඉතින් අදත් අපි හොටෙල් එකේ ඉන්නවා. ඒ ඉඳලා තමයි හෙට උදේ යන්නේ ගෙදර. ඉතින් අපි ඉන්න වෙලාවේ ඇති තරම් හිම වැටුණා. ඉතින් ඒක තමයි අපිට මේ ට්‍රිප් එකේ තිබ්බ ආසම දේ. අපි කවුරුවත් එහෙම ස්නෝ එක්ස්පීරියන්ස් කරලා තිබුණේ නැහැ. ඉතින් මේක හැමෝටම මාරම එක්ස්පීරියන්ස් එකක් වුණා. හිම අස්සේ ට්‍රේන් යනවා ළමයි. ඉන්න සබ්වේ. ඉතින් මෙන්න මෙහෙම සබ්වෙහෙකුත් තිබ්බා මේ ස්කී කරන කට්ටියට ඒ යන්න එන්න. ඒක ඇත්තටම කොහෙටද යන්නේ කියලා නම් දන්නේ නැහැ. ඉතින් දැන් අපේ ස්නෝ කියන්නේ කරපු ඔක්කොම ඉවරයි. දැන් ඉතින් මේ ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ගියේ පාර වගේම තමයි මේ පාරත් අපි කෑම ඔක්කොම හදාගෙන ආවා. හැබැයි අපිට කන්න උනේ නැහැ. ඇත්තටම ඉතින් කන්න වෙලාවක් නැහැ. ඉතින් අපි ගොඩාක් වෙලා සෙල්ලම් කරානේ. ඉතින් හින්දා ඉතින් අපි කෑම ගැන එච්චර හිතුවේ නැහැ. ඔය පොඩි පොඩි දේවල් කොහොමද අරගෙන ගියා. ඒවා ඉතින් අපි එතන තියාගෙන කෑවා. ඉතින් දැන් අපි යන්න තමයි හදන්නේ අපෝ කැන්බරා වලට. ඒක ගාන්ට දැන් යනවා. අර වෙලාව පේනුන්නේ නෑනේ. අම්මා ඒක ලොකුයි. කත්තේ නේ මම කතුනේ. මොකක්ද කියන්නේ? ඕ මාරම ලස්සනයි අයියර් බලන්නකෝ. අපට පේනවනේ. ඉතින් ළමයි මෙන්න මෙහෙම ලස්සන නිමක් පේන්න ඇති තනි තලාවල් දැක තමයි ඉතින් ආවේ. හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම එනකොට ගොඩක් හවස් වෙලා ඉතින් අපිට ආපහු වීඩියෝ කරන්න බැහැරි වුණා. ඉතින් ඇත්තට මහන්සි අපිට උදේ ඉඳලම ඉතින් අපි ඉතින් පාරේනේ. ඉතින් ඒ හින්දා අපිට ගොඩක් මහන්සි. ඉතින් ඇත්තටම එදා දවසේ එච්චර තමයි අපේ වීඩියෝ. ලීවිං. ඒමි නෝට් එකක් ලියලා හොටෙල් එකට. එහෙනම් බයි බයි. බඩු ඔක්කොම හරිනේ? කයි 2යි. තුනයි. එහෙනම් අපි ගියෝ. අන්න තියෙන අපේ beautiful view එක. home sweet home. මොකද අපේ කන්ද? Go. Continue straight to stay on Murphy's Avenue, then turn right onto There you Paulsgrove are. Street. ඉස්කෝලේ බලලේද? Peter Bear. ඈ? ඉස්කෝලේ බලේනවා? Yeah. But you. In 400 meters, turn left onto එහෙනම් Beats පැත්තෙන් Road. ගිහින් ආ උනේ ඉස්කෝලේ පැත්තේ. Oh. අපේ old house.
අන්න තියෙන ළමයි අපේ ගෙදර. Yes. Yeah. අපේ ගෙදර ළමයි. පැත්තෙන් දාන්නේ. මගේ කරපිංච පැලේම තාම ඇතිනේ. ඈ? මගේ කරපිංච පැලේම තාම ඇති. ස්කූල් එක ළඟින් දාමුද? දැන් නැත්තම් මෙතනින් දාමු. උදේ ස්කූල් එක ළඟ වනේ. Oh, I want to see what's going. ස්කූල් එක වහලා හැබැයි. Yeah. Turn left onto Gibbs Road. Gibbs Road. කරට හෙඩ් ස්ටාර්ට් වෙනවා. Did you forget to get to school? In 300 metres, at the roundabout, take the second exit onto Vickery Street. මෙතන කොච්චර පයින් එහාට මෙහාට යන්නේ නැද්ද මේ කාලේ. හරි කඩින් දැක්කම. අත කවුද දන්නේ ඉන්නේ. අද අරගොල්ලෝ ඇත්තේ. අද ඉන්නේ මේගොල්ලෝ අයෝධ්‍යාවක් කළා. Are we near the In Wollongong 300 Park? metres, turn right onto Acacia Avenue. මිනි පාක් එකකට යන්න බෑ. I said, are we near? So yeah. Turn right onto Acacia Avenue. The whole car parking spot's still there. අමුළු ඔය පාක් කරන්නේ උඹ ගහලා එයිල මෙතන. ස්කූල් ටයිම්. කොල්ල ගමට ආවා. Continue for 1 kilometre. මං හිතන්නේ හෝමගමට ගියාමත් මෙච්චර සතුටු හිතෙන්නේ නැද්ද කොහෙද? ගුන්විලා. වගේ තමයි. ගෑවිලා සෙකන්ඩ් රෝ. නේ මිගි ස්කූල්. It's not even changed a tiny bit. ඒක යා ඒක තමයි වගේ. Every single නෙවෙයි. අන් පොඩ අරන් යන්න. පුතේ. එන්න ළමයි අපේ මාළු කඩේ උලංගොම් මාළු මාකට් එක. අර අපි ගන්න මාළු බලලා ගන්න ඉන්නවනේ. යන් ගෙදර ආවා වගේ ෆීලිං එකක් තමයි මට නම් එන්නේ. ඈ? කීයද අන්න ගන්න එන්නේ. yellow tail එක. ඒක 5 කිලෝ. ළමයි ලෝටෙල් sorry. කිලෝ පාක මාළු ළමයි කිලෝ පාක මාළු. අපේ වීඩියෝස් බලන ඉතින් ඔයාලා දන්නවා වොලොංගොන් කියන්නේ ඉතින් අපිට අපේ ගෙදර වගේ. ඉතින් අපි ඒ කොච්චර වාරයක් ගියත් අපිට ඉතින් ඒකේ පාවෙන්නේ නැහැ. ඉතින් අපි එන ගමන් වොලොංගොන් වලට ගියා. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා පොඩ්ඩක් shopping කරන්නත් එක ගියා. මාළු ගන්න තමයි වැඩිපුරම ගියේ. මාළුත් ටික අරගෙන ඊට පස්සේ ඉතින් ඒ මිට කේමාර්ට් එකටත් ගිහලා පොඩි ඩේවල් ටිකක් අරගෙන යාට ටෝයි එකක් අරන් දෙනවා කියලා තාත්තා ප්‍රොමිස් කරගෙන. ඉතින් ඊට පස්සේ ඒවත් කරලා මෙන්න මේ වැඩේටත් එක තමයි ආවේ. ඉතින් ඒකත් පටවගෙන දැන් ගෙදර යනවා. ඉතින් මෙච්චර වෙලා වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි. පාරේ තියෙන ඩස්ට්බින් වීසි වෙනවා.